කටියට කොහමද අපි අද කතා කරනවා also as well too also as well too මේ තුනම ගන්නවා එක දෙයකට මොකද ගන්න මේ තුනෙන් අපි කරන එක දෙයක් මොකද කරන්නේ මෙන්න මේක මචං හොඳට ඔලුවට දාගනින් මචං ඇඩින් කියන්නේ මචං මොන වර්ධයක් එකතු කරනවා දැන් ඔබ මොකක් හරි මුලින් කියනවනේ අන්නේ කියපු දෙයට තව දෙයක් එකතු කරන්න තමයි අපි මේ තුන ගන්න. හරිනේ ඒක තමයි මේ තුනේ සමානකම්. හරිනේ මචං ඊට පස්සේ මේ තුනේ අතරක් තියෙන අසමානකම. ඒ අසමානකම තමයි මචං මෙන්න මේ තුන නමත අපි කොටස් දෙකකට කඩාගමු. as well to වෙන් කරලා ගන්න වෙනවා මචං. ඒකට හේතුව තමයි also ගන්න පුළුවන් අර ඔබ දෙවනුවට එකතු කරන කොටසේ කොතෙන්ටද also දාන්නේ දෙවනුවට එකතු කරන කොටසේ මචං verb එකේ මැදට මුලට දාන්න පුළුවන් verb එකේ මැදට sentence එකේ මුලට දාන්න පුළුවන් උදාහරණයක් මම දැන් දෙනවා මචං මෙන්න මේක බලන්න මචං right මෙහෙම දැන් he is a good cricketer ඔන්න මගේ පළවෙනි තොරතුර he is a good cricketer එයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැන් මම දෙවන තුර එකතු කරන්න හදන්නේ එතකොට මම ගන්නවා also එතකොට මම මුලින් කිව්ව මොකද්ද verb එකේ මැදට දාන්න බලන්න ඕන දැන් මම මැදට දානවා he is a good cricketer and he also plays football එයා ඒ වගේම පපන්දුත් ක්‍රීඩා කරනවා හරිනේ දැන් ඔන්න verb එකේ මැදට දැම්මා ඒ වගේම මං කිව්ව මචං also ට තව වැඩක් කරන්න පුළුවන් මොකද්ද දෙවන තොරතුරේ මුලටම ගන්නත් පුළුවන් අන්න දැන් මම මුලටම ගන්නවා මචං ඔන්න බලපන් right he is a good cricketer also he plays football දැන් තේරුණානේ right එයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම එයා පපන්දුත් ක්‍රීඩා කරනවා right දැන් as well සහ to එකට එන්න දැන් මේ දෙක ගන්නකොට දැන් මේක දෙනකොට ගන්නකොට මම මොකද්ද කිව්වේ මේක දාන්නේ දෙවනුවට එකතු කරන කොටසේ අගට දැන් ඔන්න මම අගට දාලා එකතු කරනවා අදන් බලන්න right he is a good cricketer he's a good cricketer අන්න මම අගට දානවා he's a good cricketer and he plays football too and he plays football too එයා හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම එයා පාපන්දුත් ක්‍රීඩා කරනවා අන්න ඔයාලට පුළුවන් එහෙනම් 2 වෙනකොට as well උනත් අගට දාන්න අපි අගට දාලා බලමු as well he is a good cricketer and he plays football as well and then තේරුණානේ මචං එහෙනම් අම්මතක තියාගෙන also දෙවන තොරතුරේ verb එකේ මැදට හෝ දෙවන තොරතුරේ මූලටම ගන්න පුළුවන් as well to ගන්න අගට හැබැයි මචං මෙන්න මේ as well කියන එක ඇමරිකන් ඉංග්‍රීසි වල නම් භාවිතේ බොහොම අඩුයි ටිකක් ෆෝමල් වැඩි ඒ වගේම අපිට ස්පෝකන් ඉංග්‍රීසි වල ටිකක් අඩුවෙන් දකින්න ලැබෙන්නේ අපි වැඩිපුර භාවිතා කරන also සහ to කියන මෙන්න මේ දෙක පැහැදිලි නේද එහෙනම් අපි අලුත් වීඩියෝ එකක් සෙට් වෙමු අපි කියා thank you